මොකද ඔබ කිව්වේ? මේක මේ වගේ තැනකින් ඉවර වෙයි කියලා මං ගෙදරින් ඉද්දිවත් තුන් හිතකින්වත් හිතුවේ නෑ. මොකද වාන් හිටපන්. මෙතන නිකන් කතා හදන්න තරම් දෙයක් උනේ නෑ රවිඳු. කිව්ව කුණුහරුප කතාව ඉවස ගන්න බැරි තැන මං රවිඳුක පැත්තට හැරලා දෙකක් දෙන්න ගියා වුණත් බානුක සර් මට වඩා මාළු ස්පීඩ්. මං හැරෙද්දී මේ මිනිස්සුන්ට හැරෙන්නේ මොකටද කියලා කියන්න පුළුවන්. ඉතින් මට කලින් සර් ඇවිත් මගේ රවිඳුගේ අතරේ මැද්දේ හිටගත්තේ ඊළඟට වෙන්න යන විනාශය නවත්තන්න. කතා හදන්න තරම් දෙයක් උනේ නැත්තේ මොකද සර්? අනික එක්සෑම් එකක්වත් නැතුව කොහොමද මූට අර තරම් තැනකට පත්වීමක් ලැබෙන්නේ? මෝ ඇමතියා එක්ක නිදා ගන්න ගින්ද? මොකද යකෝ ඒ කිව්ව කැරි කතාව? ඇයි උඹ බලන් හිටියද මං නිදා ගන්නවා? හා? නවත්ත ගනී යකෝ. මේ කිසි දෙයක් පවිත්‍ර කි මැදිහත් වීම කියුණ දේවල් නෙවෙයි රවිඳු. ඌට ඒක ලැබුණා. ලැබුණා නම් එච්චරයි. එතනින් එහාට උඹ කලබල වෙන්න යන්න එපා. ඒත් පොඩ්ඩක් ඉන්න. මොකද්ද කිව්වේ? මොකද්ද මට ලැබුණු පත්වීම? එක්සෑම් ගැන කියන්න තරම්? බානුකස මට මගේ ලෙටර් එක බලන්න පුළුවන්ද? රවින්දුවගේ අනික් කෙහෙල්මල් කතා පැත්තකට දාලා මට බලන්න ඕනේ කරකියෝ පත්වීම ගැන. මං තාම ඉන්නේ පොහොන ශ්‍රේණියේ. මම විතරක් නෙවෙයි. රවින්දුත් එහෙමයි. අපි දෙන්නම එකම කාලේ වගේ මෙහෙට ආවෙත්. අනික මට ගොඩාක්ම උදව් කරේ බානුකස. ඊටත් ඒ මිනිස්සයා මෙතනත් මගේ පැත්තට කතා කරපු එකට නම් හදවතින්ම රෙස්පෙක්ට්. ඉන්න බවිත්‍ර. රවින්දු දැන් පුතා උඹ යන්න. අද ඉඳන් මෙච්චර දවස් එකට හිටපු එක යනවා කියලා හරි කටවාන් හිටපන්. අපිටවත් පවිත්‍රටවත් මේවට කරන්න දෙයක් නැහැ. සුපෙලුයිම අපි අතර යන වචන හොමාරුව කොහොමරි කරලා නැතර කරගන්න. ෆයිල් එකක් පෙරලා මගේ ලියුම හොයන ගමන් වුණත් සර් කියද්දි මට හිතුනේ ඇත්තටම අදින් පස්සේ මම මෙතන නෑ තමයි. මම මෙහෙන් යනවා තමයි. ඒත් අන්තිම දවස මේ විදිහේ කතාහන් යන්න වෙයි කියලා මං ජීවිතේට හිතුවේ නෑ. පවිත්‍ර වෙන්න. හෙට ඉඳන් හොඳට වැඩ ටික කරගෙන යන්න. මම දන්නවා මේ කරපු වැඩෙන් කාටවත් නරකක් නම් වෙන්නේ නෑ කියලා. මොන විශ්ව කර්මයකින් හරි මේ වෙච්ච දෙයින් හරි අයට හරි තැන ලැබුණ ගැන මට සතුටුයි. හා සර් මොනවද මේ කියන්නේ බලන්න තව නැකත් එනකල් බලන් හිටියේ නෑ. මම ලියුම අරන් කඩලා බැලුවා. ඉතින් කියවන අකුරක් ගානේ සර් කිව්ව විශ්ම කර්ම ගැන මටත් මහ පුදුමයක් ආවේ නෑ. ඒ කියන්නේ වැරද්දක් හිතුනේත් නෑ. රවින්දුට කේන්ති ගිය එකටත් වැරද්දක් කියන්න බෑ. ඒකේ තිබ්බේ අඩවි නිලධාරී තනතුර. වයසක් නම් දාලා නෑ. හැබැයි එතනට යන්න අපිට තව එක කඩේමක් තියෙනවා. ඉතින් මේක විශ්ම කර්මයක් නන් නෙවෙයි. ඒකද හරි සිංහලෙන් කියන්නේ බලය අනිසි ලෙස අවභාවිතා කිරීම කියලා. මට බෑ මේක බාර ගන්න. පවිත්‍ර මන් දන්නවා යවුක කියන බව. ඒ වුණාට දැන් පරක්කු වැඩි නැද්ද? මොකද ඔයා ඔය තරහ කරගන්න යන්නේ නිකන් අයව නෙවෙයි. මං ලියුමායේ කවරට දාලා මානුකසට දෙන්න යද්දී සර් මන් ළඟට ඇවිත් ඒක මගේ ඇඟට පද කරලා ආයේ දික් කරන්න එපා කියන්න මාර ෆයි එකක් දුන්නා. ඇත්ත වෙන්නේ නැති. මං තරහ කරගන්න යන්නේ හරියට ඒත් මොකෙක්වද කියලා තාම මටත් හිතාගන්න බැරි එක තමයි කරුමේ. මොකද දැන් ඇමතියක් කිව්වා මට රජයට විරුද්ධ වුණාට එයාට විරුද්ධ වෙලා වැඩි කල ඉන්න බෑ කියලා. ඉතින් අපි බලමු. වැඩි මොනොත් මගේ බෙල්ල ගහලා යයි. පවිත්‍ර මං සද්ද නැතුව ඔය බලන් හිටපු නිසාද මන්දා සර් අන්තිමට මගෙන් උත්තරයක් හොයාගන්න කතා කළේ. ඒත් මට එහෙම කියන්න තරම් දෙයක් දැන් මෙතන නෑ. කටියෙන් පරිස්සමින් ඉන්න. මෙච්චර කල් ගෙවපු මේ තරම් ආදරේ කරපු තැන දාලා මට අන්තිමට ඔය වචන තුන විතරක් කියලා වෙන්න අර කිව්වත් වගේ මං කලින් කියලා හිතලා තිබ්බේ නෑ. දුකයි. ඒත් තවත් මට එතන ඉන්න ඕනේ නෑ. මිනිස්සු දැන් මට කතා හදනවා අම්මාලෙකට. මං ඒක දන්නවා. ඒත් මේ පවිත්‍ර ඒවා ගණන් ගන්න જાති කෙනෙක් කියලා නම් හිතන්නේ මං එහෙම නෑ. මං ගණන් ගන්නේ මට වැඩක් තියෙන අය විතරක් වෙද්දි මට පැත්තකින් නම් කයිනවුන් කියන මගුල් අහලා ලේ නරක් කරගන්න එකෙක් නෙවෙයි මේ කොල්ලා. ඒත් මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. එකක් නම් මම මේ පත්වීම බාර ගන්න කොහෙත්ම එකඟ නෑ. ඒත් ඇමතියා මේ නටන්න හදන නැටුම මොකද්ද කියලා මට හොයාගන්න කල හරියට නිින්ද යන එකක් නෑ. දෙක ඇමතියා මේ කරපු දෙයට මට යකට හොඳ පාඩමක් උගන්නන්න ඕන. ඒත් ඒක කොහොම මොන විදිහට කරන්නද කොහොම වෙයිද කියන්න දන්නේ. ඒත් මට ඒක කරන්න ඕන. රංජිත් මම මගේ බෝඩින් එක ළඟින් දාන්න. හරි සර්. ඊට පස්සේ අහන්නේ බං. ඊට පස්සේ උඹට යන්න තියෙන්නේ පාන්දරම උඹව මෙහෙට එවපු එක ළඟට. නැත්තම් ඊළඟට මන් දැන් එවිත් තියන්නේ කාගේ කවුරු එක්කද කියලා මේකින් උන් දැක්කම හෙට එළිවෙද්දි චමුද්දතියවක පත්තරේ විස්තර කියලා තියෙයි. ඊට පස්සේ ටික මං කරගන්නම්. රංජිත්ව කරදර වෙන්න ඕනේ. මෙතනින් ඉක්මනට මේ යකා එක්ක චුත වෙන්න ඕන කමට මං තව එකපාරක් අපි ඔෆිස් එක දිහා බලලා වාහනේට නැග්ගත් වගේ රංජිත් දුවන් ඇවිත් නැග්ගා. හරියට ඇමතිය ඇවිත් වාහනේ නැග්ගම ඒ පිටිපස්සෙන් දුවන් යනවා වගේ. එහෙම කිසිම කරදරයක් නෑ පවිත්‍ර සර්. අද මට තියෙන එකම ඩියුටි එක සර්වර් පිළිමතලාවට ගෙනියන එක. මං කට අරගෙන රංජියා දිහා බැලුවේ.
මුවයි පාර මට සර්සර් ගෑවනයකු ඊට මියා කැසරේ නාලේට මම්මුන්ගේ ඇමතියාගේ ගෑණි වගේ හිතලානේ. නෑ නෑ රංජිත් මම බෝඩින් එකට විතර බැස්සුවම ඇති. එතනින් පස්සේ මට කරගන්න පොඩි වැඩ වගේක් තියෙනවා. ඒක නිසා ඔයා ආයෙම ඇමතුමා ඉන්න තැනට යන්න. ඒක කරන්න බෑස. ඒ මොකද? මොකද යකෝ බැරි? ඇයි ඇමතියා උඹව ගලවලා විසික් කරන්නේ? නැත්තම් ඕන වෙලාවක රංජියන් ඇමතියාගේ නැට්ට වගේ ඉන්නේ. මං අද වැඩ කරන්නේ අපේ ඇමතුමාට නෙවෙයි. හේන? නෑ. මම පිළිගන්නවා මම මේ කට ඇරලා ඇහුවේ හෙන්නම පත ගොන් ප්‍රශ්නයක් කියලා. මොකද ඒ කාලා අනිත් පැත්තට මුකුත් නොකියම රංජිත් මන් දිහා බලපු බැල්මින් ඕක ඇහුවට මටම ටොක්ක කැනගන්න හිතුණා. ඒත්තප්පා මේ මොන වදයක්ද? හැමතියට ඕන විදියට දැම්ම නටන්න ඕන. අනික අද මඟුලක ගිහින් තියෙන්නේ මේ නැට්ටවත් හලලා. ඇයි අද ඇමතියට ගාඩ් එක ඕනේ නැද්ද දන්නේ? එයාගේ වාසභවන්ට යන්න. මොනවා කරන්නද ඉතින්? මන් දැන් කොච්චර එපා කිව්වත් මේ යකා මගේ පස්සෙන් එනවා. ඊට අපන් බෝඩිමර ගියාට පස්සේ එහි ඉන්න ලවන්න අයියා බය වුණා මං තඩි ඇඳ දාපු මිනිස්සෙක් එක්ක දවස් ගානකට පස්සේ හෙට ගොඩ වෙද්දි. ඊටත් ඇත්තටම දුකයි. අදින් පස්සේ මම මෙහෙත් නෑ. ඊට අපන් රංජිත් මට අඩුම මගේ බෑග් එකවත් කඩේ දාගෙන යන්න දුන්නේ ඒක උස්සන් ගිහින් දානවා. ඉතින් කියපන්කු කොහොමද අහලපාල බලන් ඉන්න මිනිස්සු කතාවක් හදන්න නැතුව පාඩුවේ කඩපියන් ඉන්නේ? රංජිත් කොච්චර කල්ද ඇමතුමා ළඟ වැඩ කරන්න අර? කලින් කිව්වට මට ඊට පස්සේ කරන්න වෙන වැඩක් තිබ්බේ නෑ. පචයක් ගාලා හරි මේ යකගෙන් බේරලා යන්න ඕනකම තිබ්බේ. ඒ කොහෙද? මේක හරියට නිකන් මං යකින් බැඳගෙන වැඩ ගන්නවා වගේ. වෙනස් කර තිබ්බේ මට මේ යකාට අර කරන්න මේක කරන්න කියලා ආය අමුතුවෙන් කියන දෙයක් නොතිබ්බේක විතරයි. ඉතින් පිළිමතලාවට යනකල් කටවහන් ඉන්නත් බෑනේ. නිම්බෙයි. දැන් ටිකක් කල්ස ඒ උත්තරේ මදයි කතාවකට පැටලෙන්න හැදුවා. හැබැයි හැමතියගේ බොඩිගාඩ් වුණාම ඉතින් මේක මට හරි යමන් ඇත්ත කියයි කියලා හිතන්නත් අමාරුයි. එතකොට ගෙවල් මම තීරේගමස. එහෙනම් ඇමතුමාව ඉස්සරින්දම දන්නවා ඇතනේ. මම ඒක ඇති මිනිහා ඩ්‍රයිව් කරන ගමන්ම ඉස්සරහා බලන් පොඩි හිනාවක් දුන්නා. අනේ ඇත්තට මූට එක වචනයක් කියන්න බැරි හැටි. මෙහෙම ගියොත් ඉතින් මට නිින්ද යනවා ෂුවර්. ඒත් මට නිදා ගන්න ඕනේ නෑ. නිින්ද ගියොත් මට අර විකාර ඇහි කියලා මගේ හිත හැමතිස්සෙම කෑ ගහනවා. හැමතුමා හැමතිස්සෙම මෙහෙමද රංජිත්? ඕන්න ඉතින් මටත් ඕපයක් කියවන්න ඝන දෙවිනුවන පාර වුණා කියන්නකෝ. කොහොමද සර්? ඔක්කොම තරි මේ සර්ස් ගාන එක තමයි මට දිරවන්නෙම නැත්තේ. රංජිත්ව මෙහෙම ඇමතුමාගෙන් පිටායක වැඩවලට යවන්නේ? ඕකේ හොම් මිනිහට සසර කලකිරෙන්න බැරි නෑ. ඒතකොට මිනිහා ආයේ ඇමතියක් කොහොම කිව්වොත් මගේ පස්සෙන් නම් එන එකක් නෑ. සාමාන්‍යයෙන් ඇමතුමා යාගෙන් පිටායක වැඩවලට මාව යවන්නේ නෑ පවිත්‍ර සර්. ඔව්. ඒ කියන්නේ මෙදා පාර රංජිත් එක්ක කරන්න උනානේ. සෝරි වෙන්න ඕනේ එහෙනම්. පිච්චා කර දැබ්බට. එහෙම සමාව ගන්න ඕනේ නෑ සර්. මාව තාම අපේ ඇමතුමා එහෙම පිටායක වැඩවලට යවලා නෑ. මං hina වෙවි නම් අර කිව්වේ රංජිත් කිව්ව කතාවට ඒ hinaව එතනම බ්‍රේක් ගැව්වා. මොකක්ද යකෝ ඒ කිව්ව හරුපේ? ඈ? යවලා නෑ? ඒතකොට මේ කරන්නේ මොකද්ද? මේ ඇහිනේ වඩනම් කේම කලබල නොවි බෑ පුතා. හැමතුමා මම කරන්න කිව්ව දේවල් පවිත්‍රස. තයිකි. හැමතුමා කිව්වොත් මේක තව මොනා කරයිද දන්නේ නෑ. ඉතින් දැන් හැමතුමා මේ වගේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ වැඩවලට රංජිත්ව යවනවද? හැමතුමාට ගෑනු ළමෙක් නෑස? හේමන්ත යොද්ද? මාත් මොන ලබ්බට ඇහුවද මන්ද ඒක? ඔව්. මේ ආකාරයේ නිකන් රොබෝ කෙනෙක් වගේනේ කතාව. පවිත්‍ර සර්ට තාම මොනවද තියෙන වැඩ? අපිට නුවර පාරට දාන්න කලින් නම් නෑ තව වැඩ නෑ. ඔමයන්. හරිස. මපෝ. ඔය සර් කියන කෑන නතර කරගෙන බැරිද අප්පා? මම පොඩ්ඩක්වත් කැමති නෑ ඔය වැඩේට. බෑස. මොනේ මතියා. ආයෙ මම පිළිමතලාවට යනකල්ම මුකුත් කියන්නවත් අහන්නවත් ගියේ නෑ. කට වහගෙනම ගියා. නිින්ද යන්නේ එනවා නම් දැන් මං කරන්න හිතන් ඉන්න දේවල් ගැන කල්පනා කරන්න ගත්තම ඒ මත කොහෙන් යනවද නෑ. කොහොම හරි මං හිතන්නේ ඉන්ද්‍රයි චන්ද්‍රයි බලන්නාවට මම මේ ගෙදර පැත්ත පළාතේ ගිහින් නැතුව ඇති දැන් අවුරුදු ගානකට. මොකද අපේ සීයාගේ අලිගාල තියෙන්නේ මේ ගෙදරට පිටිපස්සේ වත්ත පහල. ඕකට යන්න වෙන පාරක් තියෙනවා. මං හිතන්නේ මං ඕ ලෙවල් ඉවර වෙලා මෙහෙන් ගියාට පස්සේ ආයේ එක සැරයක් දෙසරයක් එන්න ඇති. මොකද තාත්තා සීයා නැට වෙනකල් හිටියනේ මෙහෙන් යන්න. එතකොටත් අපි කොළඹ ගෙදර හදලා ඉවරයි. ඒත් දැන් අවුරුදු ගානකට පස්සේ තමයි ආයේ මම මේ ගෙදරට එන්නේ. ඒක දකිද්දිත් මට පුදුම හිතුණා. මොකද මේ තැන තාමත් තිබ්බ විදියමයි. පිළිම තලාව හන්දියෙන් ඇතුළට ගිහින් අතුරු පාරක දිගට ගියාම මම දැහැරෙද්දී පොඩි කන්දක් වගේ පාරක් හම්බ වෙනවා. ඒ පාර දිගට උඩට ගියාම සුදු පාට යකඩ වැඩ දාපු ලොකු ගේට්ටුවක් තියෙනවා පරණ තාලේ. ඉතින් එතනින් එහාට වෙන ගෙවල් මේ පළාතක නෑ. මේක තමයි චන්ද්‍ර මෙවන් මතකදීරගේ පරම්පරා ගානක දායාදය. අන්තිමනේ සුගාර මතකදීර ගෙවල් වහලා සදාටම යන්න ගිය මතකදීර අඩවිය. ඒත් දැන් ආයෙමත් ඒ සුගාරට කුකා පෙන්නලාපු එයාගේ පුතා පවිත්‍රගේ අත්වලින් දොරවල් ඇරණු මතකදීර වලව්ව.
මාලොකුට උඩ පැන්න නැති වුණාට අපිත් වලව්කාරයෝ තමයි බොලව්. ඔය බෑග් එක මම ගෙනියන්න රංජිත්. මෙතනින් එහාට ඔයාගේ ඩියුටි ඔෆ්. සුදු පාට යකඩ ලියවල් ගියපු ගේට්වේ ඉස්සරහා වාහන නතර කරපු පාර රංජිත්ට මං ඒ කියලා වාහනෙන් බැස්සා. එතන මාදයක් නෑ. ගන්න කියලා තිබ්බේ මගේ ඇඳුම් දාපු ට්‍රැවලින් බෑග් එක විතරයි. හරිස. රංජිත් යනකල් බලන් ඉඳලා මං ඉතින් ගේට්ටුව ඇරියා. දැන් හවස. ඉරත් බැහැන් යන වෙලාවේ ගේට්ටුව ඇරපු මං පොඩි බොරළු කැට අතුරුපු පාරට ආලිය තිබ්බේ ලොකු හුස්මක් කරන්. පාරත් ලස්සනට අතු ගාලා. අප නැති වුණාට තාත්තා මේ බලාගන්න කෙනෙක්ව ධම්මලා තියෙන්නේ. ඉතින් මේ බොරළු පාර දිගයි මීටර 200ක් විතර. ඒ පාර දෙපැත්තෙම තියෙන්නේ ටික පේලිය තීටවපු හරිය ගස්. ට්‍රැවලින් බෑග් එකක් තනි අතට එල්ලන් දෙමළෙච්ච රෑනක් කෑ ගහන සද්දෙත් අහන් ඒ හරඩිය ලන්ද පව් කරන් ගිහින් මං ඒ වගේම වැලි අතුරුපු ලොකු මිදුළු ඉස්සරහා හෙන්න ගැම්මෙන් නැකිබලා ඉන්න මතක දීර වලව්ව දිහා බැලුවා. දෙපැත්තෙන් ඉස්සරහට පැනපු කාමර දෙක මැද්දේ හරහට දිග ස්තූපය. ඊට පස්සේ කැටයම් දාපු පියන්න හතරේ මා දොර මල්ලෑලි ගහපු වහලේ පීල්ල සිංහල උළු අතුරුපු වහලේ. ඉතින් පරි දෙකක් නැගලා ස්තූපුවට ආපු මං මුලින්ම කරේ මහදොරේ දාලා තිබ්බ අලුත් පන්නේ ඉබ්බව ඇරපු එක. පස්සේ වෙනම ශක්තියක් කරනන් මේ දොරවල් හතර ඇරලා මේ මා ගෙදර ඇතුළට හවස් වෙච්ච එළියේ එන්න ඉඩ දීපු එක. ඊ අරපු ගමන් තියෙන්නේ මගේ මුත්තගේ. ඒ කියන්නේ මගේ සීයාගේ තාත්තා. එයයි ආච්චියම්මගේ ඉස්සර ලොකු බිත්තේ ගහපු ලොකු රාමු කරපු පින්තූර දෙක. ඉස්සර ස්තූපුවේ තිබ්බ කළු තීන්ත ගාපු බීර්ලු පුඩු දැන් එක අපිට කනවලා ගෙදර ඇතුළට කොටු කරලා. ඒව මට දැන් අදින්න බෑ. හෙටම ඉස්සරහට දානවා. කොහොමරි මං ඊළඟට හැරුණේ මේ වලව්වේ වම් පැත්තෙන් ඉස්සරහට පැනපු ස්තූපු කාමරේට. ඉතින් යතුරත් අරන් ඒක අරින්න ගියත් හරි ඔන්න අපේ පියානෝ කතා කරනවා. "හේලෝ තාත්තේ." "පියාද?" "ඔව් මේ දැන් ආවේ." ඊ කියාගෙනම ස්තූපු කාමරේ අරන් ඇතුළට ගිහින් එල්ලන් හිටපු බෑග් එක බිමින් තියලා ඉනටත් අත ගහගෙන කෝල් එකෙන්ම ආයෙ එළියට ආවා. "ඔයිත්‍ර මට අම්මා කිව්වා ඔයාව එක්කන් යන්න ඇමතුමාගේ බොඩිගාඩ් ආවා කියලා." යහපු ටෝන් එකම ෆුල් අවුට් ඔෆ් රැක්. "ඕ ආවා." "එහෙනම් මට දැන් කියන්න මෙතන මොකද්ද වෙන්නේ චූටි පුතා? ඔයයි ඔය අමතුමායි ඔච්චර ළඟින් ආශ්‍රය කරන්න මෙතන මොකද්ද තියෙන්නේ?" "එහෙම මොකුත් නෑ තාත්තේ. ඒ අපේ ෆීල්ඩ් එක බලන කෙනා. එතනින් එහාට අපේ කිසි ඇයි හොඳයියක් නෑ. අනික මං එදා කිව්වනේ අපි මොනවද කරන්න කියලා." "හරි. එහෙම ඇයි හොඳයියක් නැත්තම් පවිත්‍ර අනවශ්‍ය විදියට ඔය පක්ෂ මිනිස්සු එක්ක වැඩි සම්බන්ධකම් තියාගන්න එපා. අනික මොකක් හරි වෙලා මේවා නිකන් හරි මේ අය දැනගත්තොත් මොනෝ කියයිද?" "හරි අනේ. අපි එහෙම ළඟින් ආශ්‍රය කරන්නේ නෑ. තාත්තේ හිතන්න නැතුව ඉන්නකෝ. මං තියනවා. තාම උෂ් එකක්වත් දැම්මේ නෑ." ඒ කියලා මං කෝල් එක කට් කරලා ෆෝන් එක මේසයක් උඩට විසික් කරලා කොණ්ඩේ බැඳගත්ත උඩට. මං කිව්වේ ඔය කෝල් එක මේ වෙලාවෙම නාවනම් තමයි අද වහින්නේ. අනේ අපේ තාත්තට බය ඇති මාලිමාවේ උන් මේ ගෙදරට අලි ක්‍රින්ගුවක් කියලා දකි කියලා. අනේ මට මොකෝ? මට ඉතින් ඔය පිස්සුනේ ගහලා නෑනේ. ඕන එකක් කියලා මං ටිකක් මේ කාමරේ අස් කරලා අදට මට නහයක් තියන් හජුමක් යවා ගන්න නැතුව නිදා ගන්න පුළුවන් විදියට අස් කරගත්තා. ඒ ඔක්කොම කරන් නාගෙන මොනවා හරි හතාවගෙන කාලා ආයෙම ඉස්සරහට ඇවිත් වටේට බැලුමකුත් දාලා කාමරේට ගිහින් දොර වහගත්තා නිදා ගන්න කියලා හිතන්. අද ඉතින් මට ඉන්ද්‍රවයි චන්ද්‍රවයි බලන්න යන විදියක් නෑනේ හවස නිසා. මොකද ගිහින් ඔය කෙනෙක් ඉක්මනට එන්නත් බෑ මුදෙන්නව අල්ලගත්තම. ඒක නිසා හෙටම යනවා බලන්න කියලා හිතුවත් වගේ මට ඇහුණ ඇත ගේට්ටුව පැත්තෙන් හොඳ හෝන් පාරක්. ඉතින් කැස්සලා යකෝ උඩ ගියේ. මොකද මේ රෑ හෝන් ගගා ගේට්ටුව ඉස්සරහ නටන්නේ? මොකා වුණත් හොඳ වෙන දෙකක් කියන්න කියලා බැනබැනම දොරක් තරන් ස්ටොප්පුට යනකොට ගේට්ටුව ගාව හෝන් ගහපු වාහනේ තප්පර ගානකින් මෙන්න මිදුරු ඉස්සරහා. මේ ඇමතියගේ ඩිෆෙන්ඩරේ නේද? කියලා හිතුව විතරයි ඉස්සරහා දොරක් තරන් සුදු නැෂනල් එක ඇඳගත්තු කෙනෙක් මුලින්ම බැස්සා. "ඇමතුමා අමාව කාස තවත් කොටසක් බලාපොරොත්තු වන්න."